off, yeah. Thank you very much. It's alright. අපේ ගෙවල් වල කබඩ් යට ඇඳන් යට ගෙවල් පිටිපස්සේ අයිතිකාරයෙක් නැතුව ආය පාවිච්චියට ගන්න පුළුවන් පරණ බඩු තියෙනව නේද? ඊට පස්සේ ඒ ටික අන්තිමට යන්නේ කුණු ගොඩට නේද? සුද්දෝ ඒ වගේ බඩු වලින් පින් කරන හැටි බලන්න යමුද? එහෙනම් යමුකෝ මාත් එක්ක. අම්ම නැති වෙලාවේ දෝනිත් ආවා අද මට උදව් කරන්න. ඔන්න අපි ආවා පින් කඩයකට. පින් කඩ? ඒ මොන කඩද? ඒ තමයි චැරිටි ෂොප්ස්. ඉතින් සරලව කිව්වොත් මේ චැරිටි ෂොප්ස් වලින් වෙන්නේ මෙන්න මේකයි. මිනිස්සු තමන් ළඟ තියෙන පාවිච්චි නොකරන ඒත් තව කෙනෙකුට පාවිච්චි කරන්න පුළුවන් තරම් හොඳ මට්ටමේ පිරිසිදු භාණ්ඩ කිසිදු මුදලක් අය නොකර මේ කඩවලට ගෙනත් දෙනවා. පරණ ඒවා විතරක් නෙවෙයි අලුත් ඒවාත් දෙනවා. මම අර කලින් කිව්වේ පරණ කියලා. පරණ කිව්වහම හම්බඩ බඩු නෙවෙයි. ඊට පස්සේ මේ කඩවලින් ඒ බඩු සාධාරණ මිලකට වෙනත් මිනිස්සුන්ට නැවත විකුණනවා. අන්න ඒ විදියට එකතු වෙන සෑම සතයක්ම කෙලින්ම යන්නේ පුණ්‍ය කටයුතු වලට. සමහර විට මේ මුදල් ස්පිරිතාලයකට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දරුවන්ගේ අධ්‍යාපනයට, සත්ත්ව සුබ සාධනයට, එහෙම නැත්නම් වැඩිහිටි නිවාසයකට. ඔය එක එක අරමුණු වෙනුවෙන් මේ චැරිටි ෂොප් වලින් පුණ්‍ය කටයුතු සඳහා මුදල් එකතු කරගන්නවා. ඒ විතරක් නෙවෙයි මේ චැරිටි ෂොප් වල බඩු මාරම ලාභයි. ඒ වගේම එන්වයරන්මන්ට් සස්ටේනබිලිටි වැඩෙත් පැත්තෙන් කරගෙන යනවා. අලුතෙන් මේ රටවල් වලට ආපු අයට මේ කඩ කියන්නේ සුපිරියක් තමයි. සාක්කුවට තට්ටු නොවෙන්න ඕනෑම බඩුවක් ගන්න පුළුවන්. අලුත් අයට කියලා විශේෂයක් නැහැ. පරණ අයටත් මාරම ප්ලේස් එකක්. සමහර වෙලාවට වින්ටේජ් ඇන්ටික් බඩුත් හොයාගන්න පුළුවන්. මම නම් හිටපු ගමන් බඩ ගන්නවා ඒ හොයන්නම. දැන් යමුකෝ මගේ පණ්ඩිත හැල්ල අහන්න. අද අපි දකින මොඩර්න් චැරිටි ෂොප් සංකල්පය බොහෝ දුරට වර්ධනය වුණේ 20 වන සියවසේ මැද භාගයේදී. එක්සත් රාජධානියම තමයි. හැබැයි මුල් අඩිතාලම ඊට පෙර ඉඳන්ම පැවතුණා. චැරිටි ෂොප් අදහස පරිණාමය වුණේ මෙවැනි පුණ්‍ය කටයුතු මුල් කරගත් සිල්ලර පැනල් සැල් මගින්. එහෙම ගත්තතින් සැල්වේෂන් ආමී 19 වන සියවසේ අගභාගයේදී ඔවුන් සැල්වේජ් ස්ටෝර්ස් ආරම්භ කළා. මේකෙන් උනේ දුප්පත් ජනතාවට අඩු මිලට පාවිච්චි කරන ඇඳුම් සහ ගෘහභාණ්ඩ ලබා දීම. ඒ වගේම රැකියා අවස්ථාත් සැලසුණා. වොල්හැම්ප්ටන් දෘෂ්ටාබාධිතයන්ගේ සමිතිය 1899 දී එක්සත් රාජධානියේම වාර්තා වුණු චැරිටි ෂොප් එකක්. දෙවන ලෝක යුද්ධයේදී චැරිටි ෂොප් සංකල්පය පුළු ලෙස ව්‍යාප්ත වුණා. ඒ 1940 ගණන් වල රතුකුරුස සංවිධානය යුද්ධ සමයේදී හදිසි අරමුදල් රැස් කිරීම සඳහා ඔවුන් ලන්ඩනයේ සිය පළමු චැරිටි ෂොප් එක විවෘත කළා. යුද්ධයෙන් බලපෑම් වුණු අයට උපකාර කිරීම මෙහි ප්‍රධාන අරමුණ වුණා. අද අපිට ගොඩක් දුරට බලා ගන්න පුළුවන් වෙන චැරිටි ෂොප් ඔක්ස්ෆෑම් 1942 දී ආරම්භය වූයේ ග්‍රීසියේ සාගතෙන් පීඩා විඳි ජනතාවට සැහැණ සැලසීමයි. 1947 දී ඔවුන්ට ලැබූ විශාල පරිත්‍යාගශීලී භාණ්ඩ තොගයක් ඉතිරි වූ විට එම ද්‍රව්‍ය විකුණා ලැබෙන මුදල් ඔවුන්ගේ අඛණ්ඩ මානුෂික මෙහෙයුම් සඳහා යෙදවීමට තීරණය කළා. මේ අනුව ඔක්ස්ෆර්ඩ් වල ස්ථීර ලෙසම චැරිටි ෂොප් එකක් විවෘත කළා. ඉතින් මේ වැඩවලට මූලික තැන අරගෙන තියෙන්නේ සෙසිල් ජැක්සන් කෝල් මහත්තයා තමයි. ඔන්න ඕකයි ඉතිහාස කතාව. මට කලින් කියන්න අමතකුණානේ. මේ චැරිටි ෂොප් වල වැඩ කරන්නේ වොලන්ටියර්ස්ලා. එයාලා ස්වේච්ඡාවෙන්ම තමයි මේවල වැඩ කරන්නේ. කිසිදු වැටුපක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒකයි මේ කඩවල තියෙන විශේෂත්වය. Oh, thank you very much. It's alright.
මම දැන් යන්නේ ඔක්ස්ෆෑම් චැරිටි ෂොප් එකකට. අපි මේක ඇතුළටත් ගිහිල්ලා බලමුකෝ. මම අර කලින් කිව්වට ලංකා මිනිස්සු ඕන තරම් පරණ බඩු ගෙදර ගොඩගහගෙන ඉන්නවා කියලා. මේ වගේ කන්සෙප්ට් එකක් තිබුණා නම් අපේ මිනිස්සු වැල නොකැඩී බඩු ගෙනත් දේවි. අන්න එහෙම ලංකා මිනිස්සු තරම් දන් දෙන ජාතියක් මේ ලෝකෙ කොහෙවත් නැතුව ඇති. You were going to press that then, weren't you? I used to have a bell, you know, one of those like, I had to remove it because the kiddies loved it. Driving me Thank nuts. you. All right, thank you very much. Enjoy. Thank you. Oh, look at these dungarees. Gorgeous. We nutty now. So we're doing cards. Contact card. There we go. Do we need a bag? No. Thank you. Thank you very Thank much. you. Oh, sorry. There we go. Oh, thank you very much. ඔය තියෙන්නේ මම චැරිටි ෂොප් වලින් ගත්ත බඩු ටික. මගේ දෝනිට ටෙඩි බෙයාලා දෙන්නයි. වින්ටේජ් නැවකුයි ලොකු බබාට කාර් එකකුයි. ඉතින් මට මේ බඩු ටික ගන්න ගියේ පවුම් 7යි. මම වෙන තැනකින් ගන්න ගියොත් මේ ටිකට යනවා පවුම් 50ක් විතර.